Hello guys, back to my YouTube channel. මම අද ඔයාලට කියලා දෙන්න ආවේ 3x3 Rubik එක නිවැරදිම solve කරන හැටි. අපි ඒකට අවශ්‍ය නීති දෙකක් තියෙනවා. ඒක පුරුදු වෙලා යමු. First එක තමයි වමත් නීතිය සහ දකුණත් නීතිය. අපි වමත් නීතිය පුරුදු වෙමු. උඩට දකුණට යටට වමට. උඩට දකුණට යටට වමට. මේ විදිහට හොඳට ප්‍රැක්ටිස් කරගන්න. මෙන්න විදිහට උඩට දකුණට යටට වමට. දැන් අපි යන් දකුණු නීතිය පුරුදු වෙන්න. උඩට වමට යටට. ආයේ දකුණට. උඩට වමට යටට දකුණට. ඒකත් හොඳට ප්‍රැක්ටිස් කරගන්න ඔයාලා. අපි ෆස්ට් ස්ටෙප් එකෙන් හම්බෙමු එහෙනම්. අපේ ෆස්ට් ස්ටෙප් එක වෙන්නේ සුදු පාටෙන් ක්‍රොස් එක හදාගන්න එක. අපි දැන් ක්‍රොස් එක හදාගමු. මේ විදිහට අපි මෙන්න විදිහට නිලුයි සුදුයි එජ් එක සමාන කරගත්තා. අපි තවත් එජ් එකක් තියෙනවා නම් බලමු සමාන. අන්න මෙන්න තියෙනවා. මෙතන තියෙනවා සුදුයි රතුයි පීසස් එකක්. ඒක වෙන විදිහට කරලා යටට කරා. මෙතන පෙයා වෙලා තියෙන්නේ. කියන්නේ සමාන වෙලා මැච් වෙලා. අපි ඒක වෙන්න එහෙම මෙතෙන්ට දාගන්නවා. මෙතන තව තියෙනවා කොළ පාට එකක්. ඒකටත් අපි මේ විදිහට එන්න එහෙම යටට කරලා මේකට වට දෙකක් කරකවලා වෙන්න එකත් පෙයා කරලා මේ තීරුව පෙයා කරලා ඉරලා සාදාගත්ත තුනක් සාදලා තියෙනවා අපි දැන්. අපි යම් මෙතනක් තියෙන කැලලක් මේ විදිහට උඩට දාලා මෙහෙට කරගන්න. එතකොට ඒක එළියට ගත්ත හැකි අපිට. එතකොට ඊට පස්සේ මෙතෙන්ට පෙයා කරලා මැච් වෙනවා. මෙහෙට එන්ඩ් කරනවා. ඊට පස්සේ මේ විදිහට ක්‍රොස් එක හැදෙනවා. ඊළඟ ස්ටෙප් එක එහෙනම් අපි හම්බෙමු. අපේ දෙවෙනි ස්ටෙප් එක තමයි මෙන්න මේ විදිහට ෆස්ට් ලේයර් එකේ කෝණ පිස් ටික සමාන කරගන්න එක. මෙතෙන්ට බලමු අපි ඕන කෝණ පිස් මොනවද කියලා. මෙතෙන්ට ඕන කොළයි තැඹිලි සුදුයි. ඒ කෝණ පීස් එක තියෙන්නේ මෙතන. අපි ඒකට දකුණු නීතිය පාවිච්චි කරනවා. උඩට මෙහෙට යටට මෙහෙට. ඒක එළියට ආවා. මෙන්න මේ විදිහට ඒකට දාලා අපි මේක දකුණු නීතිය මේ දාගන්න යටට. මේ විදිහට දකුණු නීතිය දෙපාරක් කරපුවාම ඇදුනා. ඊට පස්සේ මෙතෙන්ට ඕන කෝණ පීස් එක තැඹිලි නිල් සුදු. ඒ කෝණ පීස් එක තියෙනවා මෙන්න මෙතන. මේ විදිහට කරා. අපි ඊට පස්සේ මෙතෙන්ට පාවිච්චි කරන්න වමත් නීතිය. මොකද මෙහෙම කරපුවාම හතර පාරක් කරන්න ඕන. එහෙනම් මේක අපි එකපාරින්ම කරගන්න පුළුවන්. ඉතින් හොඳට එතෙන් කල්පනා කරලා ඔයාලා ඒක දාගන්න. වමත් නීතිය උඩට මෙන්න මෙහෙට කරා. ආය යටට ආය වමට. එතකොට එතනත් පෙයා වෙලා ඒ කියන්නේ කෝණ පීස් එක සෑදුනා. දැන් මෙතන තියෙනවා එතනම තමයි මේ කියන්නේ කැරකිලා තියෙන්නේ. ඒකට එතනම තියෙද්දි අපි දකුණු නීතිය හැදෙන එකක් කරමු. උඩට මෙහෙට යටට මෙහෙට උඩට 1යි 2යි 3යි 3ෙන් සෑදුනා අපේ මේ ෆස්ට් ලේයර් එකම. අපි ඊළඟ ස්ටෙප් එකෙන් හදන්න. දෙවෙනි ස්ටෙප් එක තමයි අපේ මේ දෙවෙනි ලේයර් එකේ තියෙන එජ් පීසස් ටික සාදාගන්න එක. ඒ නිසා අපි දැන් මෙන්න විදිහට හදාගමු. දැන් මේ අපිට මේ කොළයි මේ රතුයි කැලේ තමයි අපි දැන් මෙතෙන්ට දාගන්න හදන්නේ. එතනදී කරන්නේ දැන් මෙතෙන්ට නේ කැලේ එන්නේ. ඒ කියන්නේ පීසස් එක එන්නේ. ඒ හින්දා අපි එන්න ඕන තැනට විරුද්ධ පැත්තට කරගන්නවා. ඒ නිසා අපි මෙහෙට කරා. අපි දැන් මෙහෙන් වමත් නීතියෙන් එකක් කරනවා. උඩට මෙහෙට යටට මෙහෙට. ඊට පස්සේ දැන් අපි මෙතනට ඊට පස්සේ මේ පැත්තට මෙහෙම තිබ්බ එක මෙහෙට හැරෙව්වට පස්සේ උඩට මෙහෙට යටට. එතකොට අපි මේ පීසස් එක මෙන්න මෙතෙන්ට එනවා. ඊට පස්සේ අපි මෙතන තැඹිලි පාට එකයි කොළ පාට එකයි මෙන්න මෙතන තියෙනවා. ඒ හින්දා මෙතෙන්ට එන්න ඕන. ඒක විරුද්ධයකට මෙන්න මෙහෙම කරනවා. දකුණු නීතියෙන් එකක් කරනවා. මෙහෙම කරලා ඊට පස්සේ මේ පැත්තට හැරෙවුවොත් වමත් නීතිය එකක් කරනවා. එතකොට ගයිස් මේ අපේ පීස් දෙකක් හදලා ඉවරයි. අපි පීසස් දෙකක් හදලා ඉවරයි. මේ අන්තිම මේකට මෙතන පෙයා වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට මෙහෙම ඉර්ධයකට කරා. දකුණත් නීතිය එකක් කරනවා. හැරෙව්වා. වමත් නීතිය එකක් කරනවා.
හරි guys අපේ මේ layer දෙකක් හදලා ඉවරයි. අපි අනිත් step එකෙන් හම්බෙමු. අපේ ඊළඟ step එක තමයි මේ විදියට කහ පාට දන් ලකුණක් නැත්නම් cross එකක් හදාගන්න එක. ඒකට step 3ක් පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ ඒක විදි 3කට එනවා. ඒ 3ටම අපි ඒ කියන්නේ මූණ දීලා තමයි මේ cross එක හදා ගන්න ඕන. අපි මේ dot pattern එක දියද්දි මෙන්න මේ විදියට තමන්ගේ පැත්තේ තියෙන කැමති පැත්තක් තෝරගන්න. එතකොට තමන්ගේ පැත්තේ තියෙන මූණත මෙන්න මේ විදියට දකුණු පැත්තට ඊට පස්සේ දකුණන් නීතිය උඩට මෙහෙට යටට මෙහෙට මෙන්න මෙහෙම කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති L ලකුණක් හැදෙනවා. එන්නේ L ලකුණ ඔයාලා ඉස්සරහටයි මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ වම් අත පැත්තට තියාගෙන මේ මුහුණත මෙන්න මෙහෙම කරන්න. ඒ කියන්නේ දකුණට කරලා මෙන්න මේ විදියට දකුණන් නීතිය එකක් කරන්න. හරි guys එතකොට ඔයාලට හැදෙනවා L bar එකක්. එන්නේ L bar එක මෙන්න මේ විදියට මෙන්න මෙහෙම තියාගන්න මෙන්න විදියට. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන අර විදියමයි මෙන්න මේ විදියට මුහුණත මෙහෙට දැම්මා. දකුණන් නීතිය එකක් කරනවා මේ විදියට. ඔයාලට එතකොට මේ විදියට cross එකෙන් විදි 3කට මුහුණ දීලා ඔයාලට cross එකක් හදා ගන්න පුළුවන්. අපි අනිත් step එක හයන හම්බෙමු. අපේ ඊළඟ step එක තමයි මෙන්න මේ විදිහට මේ හතර පැත්තේ තියෙන මේ edge pieces ටික සමාන කරගන්න. ඒකට අපි බලන්න ඕන මෙන්න මේ විදිහට pieces දෙක සමාන වෙලා තියනවාද කියලා. එතකොට සමාන වෙලා තියෙනවා නම් ඔයාලට කරන්න පුළුවන් එකක් දකුණට තියාගෙන එකක් ඉස්සරහට තියාගෙන මෙන්න මේ තවත් algorithm එකක් තියෙනවා. එන්න එක කියන්නේ නීතියක් තියෙනවා. ඒ නීතිය කරගන්න මේ විදිහට උඩට වමට යටට නැවතත් වමට උඩට උඩ දෙපාරක් ආය යටට. එතකොට මේ පේනවා මේ edge ටික ඔක්කොම සමාන වෙලා. ඔයාලා මේ නීතිය හොඳට මතක තියාගන්න. ළඟින් මොකක් හරි තියෙනවා නම් හොඳට ලියා ගන්න ඒ කරන විදිය. එතකොට අපිට algorithm එකකින් අපිට කියන්නේ නීතියෙන් කරගන්න පුළුවන් වුණා මේ edge ටික සමාන කරගන්න එක. එහෙනම් අනිත් step එක හම්බෙමු. ඊළඟ step එක තමයි මේ අපේ කෝණ බේස් ටික සමාන කරගන්න එක. අපි ඒකට මෙන්න මේ විදියට කරනවා. ඒ කියන්නේ දැන් ඔයාලා මෙන්න මෙතන තියෙනවා සමාන මෙතෙන්ට ඕන කොළයි තැඹිලි කහයි. ඒ පීස් එක මෙතෙන්ට තියෙනවා. ඒකට මෙන්න මේ විදියට ෆ්ලිප් වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මෙහෙම ෆ්ලිප් වෙන්න ඕන. ඒක එතකොට එහෙම අතින් අර කන්න බෑනේ. එහෙනම් එන්න විදියට මෙන්න මෙහෙම තිබ්බේ. මෙන්න මේ විදියට අපි ඒකට තියෙන ඇල්ගොරිතම් එක මෙන්න විදියට තියෙනවා නම් අපි ඒකට ඇල්ගොරිතම් එකක් තියෙනවා. මාත් එකම ගන්න. උඩට යටට උඩට දකුණට නැවතත් මේ පැත්තෙන් උඩට මෙහෙම වමට නැවතත් යටට මේ පැත්ත දකුණට පහළට. එතකොට ඔයාලට පේනවා හැදිලා නැහැ. ආයේ මේ විදිය එතනම තියාගෙන අරකම කරන්න. උඩට මෙහෙට උඩට මෙහෙට යටට දකුණට යටට. දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදියට මේ එන්න ඕන තැන් වලට ඔක්කොම කෝනස් ටික හැවිලා තියෙන්නේ. දැන් කැමති පැත්ත තෝරගන්න. ඊට පස්සේ අපි දැන් මේ විදියට මේ ටික අපි හදාගමු. ඒකට ගන්න තියෙන දකුණන් නීතිය කැට මේ එකම පැත්තක තියාගන්න. දැන් චුට්ටක්වත් හොල්ලන්න එපා. අපි ඔන්න දකුණන් නීතිය පටන් කරමු. එකට කරමු. උඩට මෙහෙට යටට මෙහෙට උඩට මෙහෙට යටට මෙහෙට. දැන් කැටේ හොල්ලන්න නැතුව මෙන්න මේ විදියට මෙන්න මේ පැත්තට ගන්න. කහ පාට යටට එනකම්ම අනිත් ඒවත් කරගන්න ඕන. මේකත් කරුව මෙන්න මෙතෙන්ට එනකම් කහ පාට උඩට මෙහෙට යටට මෙහෙට උඩට මෙහෙට යටට. දැක්කද ඒ කතාව? මෙන්න විදියට මේකත් කරගමු. උඩට මෙහෙට යටට උඩට මෙහෙට යටට උඩට. දැක්කද guys? එන්න එක මේ අන්තිම පීස් එක. උඩට වමට යටට දකුණට උඩට වමට දකුණට යටට උඩට වමට
යටට දකුණට උඩට වමට. දැන් ගයිස් අපිට මේ 3 බැටරි කැටේ නිවැරදිව නීති දෙකයි අර නීතියත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා ඒක ප්‍රැක්ටිස් කරම ඔයාලට ඒ පුරුදු වෙනවා. නීති 4කින් අපිට සාමාන්‍ය මේක කරගන්න පුළුවන් වුණා. නිවැරදිව මේ කැටේ අපි සෝල්ව් කරගත්තා. ඔයාලට කියන්නේ තවත් විශේෂයක් තියෙනවා. මේ මගේ YouTube channel එකේ දාපු පළවෙනි වීඩියෝ එක තමයි මේ අද තමයි අප්ලෝඩ් කරන්නේ මේ YouTube channel එක. ඔයාලා මගේ YouTube channel එකත් එක්ක දිගටම රැඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. දන්නත් දෙයක් තියෙනවා කමෙන්ට් කරලා අහන්න පුළුවන් ඔයාලට. ගුඩ් බයි එහෙනම්.